Recording in progress. හරි. එතකොට මේ ඉන්ටර්වල් එක කලින් කතා කරා උපරිම මිල අවම මිල පාලනය යටතේ සඵල අවම මිල කියන කාරණාව කතා කරා. ඒ යටතේ මිලාධාරක ප්‍රතිපත්ති ක්‍රියාවටනම් වල පූර්ණ පූර්ණ ගෙවීමයි අතිරික්ත මිල දී ගැනීමයි දෙකම කතා කරා. දැන් අහගන්න ඕනේ. ඇති වෙන ඉන්ටර්වල් එකක් දුන්නානේ. එතකොට මේ අවම මිල යටතේ ඒ කොටස් ටික ඔක්කොම හරි. අපිට දැන් කතා කරන්න තියෙන අවම මිල යටතේ අහිමි වූ සුබ සාධනය. අහිමි වූ සමාජ සුබ සාධනය දක්වා කතා කරානේ. ඒකට සම්පූර්ණ ඉස්සෙල්ලා කතා කරා. දැන් ඔයාලා ඉස්සෙල්ලා ඇඳ රූප සටහන් තුනක් ඇඳලා වගුවක් ගහගත්තා. වගුවට පල්ලෙහාන් උණ පූර්ණ ගෙවීමයි අතිරික්ත මිල දී ගැනීමත් කතා කරා. ඒතර කාරණා ලියපු ගණනය කිරීම කරපු වගුවේ අවසානට තියෙනවා අහිමි වූ සුබ සාධනය කියන කොටස. අහිමි වූ සුබ සාධනය. සුබ සාධනය. අහිමි වූ සමාජ සුබ සාධනය නෙවෙයි අහිමි වූ සුබ සාධනය. ඒ කොටස තියෙන්නේ. ඒතර මේක මේ අහිමි වූ සමාජ සුබ සාධනයයි අහිමි වූ සුබ සාධනයට පරතරය වෙන්නේ අහිමි වූ සුබ සාධනය කියන්නේ මෙහෙම දෙයක්. සමාජ සුබ සාධනය නම් දැන් අවුලක් නැහැ. සමස්ත සමාජයට නැති වෙන එකනේ. ඒක අපි ගණනය කරන්න දන්නව නේද? අහිමි වූ සමාජ සුබ සාධනය කියන එක දන්නවා. ඒක අවුලක් නැහැ. අහිමි වූ සුබ සාධනය කියන කොටසේ තේරුම් ගන්න යමක් තියෙනවා විශේෂයෙන්ම වැදගත් කාරණා ගණනාවක් මේකේ තියෙන හොඳට තේරුම් ගන්න මෙන්න මේ කොටසක් මේකේ තියෙන්නේ. මේ ඉල්ලුම් වක්‍රය ඩිමාන්ඩ් කර්ව් එක. මේ සැපයුම් වක්‍රය සප්ලයි කර්ව් එක. ඔතනදී සැපයුම්කාරය සැපයුම තීරණය කරද්දී යා බලනවා ඒකකයක් අලුතෙන් නිෂ්පාදනය කරද්දී දරන්නට පිරිවැය. එක ඒකකයක් අලුතෙන් නිපදවද්දී දරන්නට පිරිවැයට අපි කියනවා ආන්තික පිරිවැය. මොන පිරිවැයද? ආන්තික පිරිවැය. ඒතර සැපයුම්කරු අලුතෙන් නිෂ්පාදනයක් කරනකොට යා බලනවා ආන්තික පිරිවැය. මාර්ජිනල් කොස්ට් එක. MC කියලා අපි කියනවා. එතකොට සැපයුම්කරුගේ සැපයුම් තීරණ පෙන්වන්නේ සැපයුම් වක්‍රයෙන්නේ. එතකොට සැපයුම්කරු හැටියට එයා බලන්න ඕනේ භාණ්ඩයක් නිෂ්පාදනය අලුතෙන් දරන පිරිවැය සම්බන්ධයෙන්නේ. එතකොට සැපයුම් වක්‍රයම කියන්න පුළුවන් අපිට මොන වක්‍රය කියලා? MC වක්‍රය නැත්නම් MC කර්ව් එක. මාර්ජිනල් කොස්ට් එක පෙන්වුම් කරන වක්‍රය. එක ඒකකයක් අලුතෙන් නිපදවද්දී ඇති වෙන පිරිවැය පෙන්වුම් කරන වක්‍රය කියලා කියන්න පුළුවන්. ඒත් එක්කම මේ ඉල්ලුම් වක්‍රය පාරිභෝගිකයා ඉල්ලුම් කරන ප්‍රමාණය පෙන්වුම් කරන වක්‍රයනේ. ඩිමාන්ඩ් කර්ව් එක. පාරිභෝගිකයා ඉල්ලුම් කරන ප්‍රමාණය තීරණය කරද්දී එයා බලන්නේ එයාට මේකෙන් හම්බෙන ප්‍රතිලාභය ගැන. මෙතන ආන්තික පිරිවැය මෙතන ආන්තික ප්‍රතිලාභය. මාර්ජිනල් කොස්ට් එක මේකට අපි කියනවා මාර්ජිනල් බෙනිෆිට් එක. MB කියලා අපි කියනවා. මාර්ජිනල් බෙනිෆිට්. මේ ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභය කියන කාරණා දෙක වෙනස් වෙනකොට තමයි අහිමි වූ සුබ සාධනය කියන එක නිර්මාණය වෙන්නේ. දැන් මෙතන මේ පැත්ත විලාක්ෂය P මෙතන බිඳුව මෙතන ප්‍රමාණක්ෂය මේ තියෙන්නේ අපේ සමතුලිතයනේ මේක P1 මේක Q1 මේක E1 ඉක්වේබ්‍රියම් පළවෙනි අවස්ථාව සමතුලිතය අපි මේ සමතුලිතන වැඩි මිලක් හිතමු මම මෙතන මිල ගන්නවා P2 කියලා මේක ගන්නවා P2 ගත්තොත් මේකින් නම් දිගටම යනකොට මේ කැපෙන්නේ මොන වක්‍රයේද එල්ලුම් වක්‍රයේ අපි නැත්නම් දැන් ප්‍රමාණයක් ප්‍රමාණයෙන් අපි ප්‍රමාණයෙන් කමු. ඔක මතක කරලා ප්‍රමාණ කියන කාරණාව කමු. මේ Q1 මම මෙතන Q කියලා එකක් ගන්න ප්‍රමාණයක්. මේ පැත්තෙන් Q2 කියලා අවස්ථාවක් ගන්න. ඒක Q විතරයි. හරි. මේ ප්‍රමාණයෙන් නම් ඉහළට යනකොට මේ හම්බෙන මොන වක්‍රයේද? සැපයුම් වක්‍රය. ඔකට අපි කියන MB MCද? MC. වෙන ලොකු දෙයක් ඕනේ නැහැ. සැපයුම් වක්‍රය තමයි කවුරුද අදහස් කරන්නේ? MC කියලා අදහස් කරන්නේ. ඉල්ලුම් වක්‍රය තමයි කවුරුද අදහස් කරන්නේ? MB කියලා අදහස් කරන්නේ. එතන මේ ප්‍රමාණය ගිහින් බලනකොට මෙන්න මෙතනින් හම්බුනා කාවද? සැපයුම්. MC. ඔහොමම තව ටිකක් උඩට ගිහින් බලනකොට මෙතන හම්බෙනවා කාවද? ඉල්ලුම් වක්‍රය MB. MC MB ට සමානයිද මෙතනදී? මේ MC මෙතන නිර්මාණය වෙන්නේ වටිනාකම MC වටිනා මෙච්චරයි. MB වටිනාකම මෙච්චරයි. සමානයිද? නෑ නේද? ප්‍රමාණය එක උනාට MC වටිනාකම මෙතන නිකන් MB වටිනාකම මෙතන නිකන් දෙන්න අතර බලතරයක් තියෙනවද නැද්ද? තියෙනවා. මේ අවස්ථාවෙන් කියලා බැලුවොත් තියෙන්නේ මේ කවුද? MB. කොහොම උඩට ගියාම MC හම්බෙන්නේ? මේ MC සමානයිද? සමාන නැහැ. හැබැයි සමතුලිත අවස්ථාවට આવොත් තියෙන්නේ MC MB ට සමානද නැද්ද? සමානයි. ඔතනදී MC MB ට සමානයි. ඔය අහිමි වූ සුබ සාධනය කියන එක නිර්මාණය වෙන්නේ මේ වගේ අවස්ථාවක හෝ මේ වගේ අවස්ථාවක. ඒ කියන්නේ සමතුලිත ප්‍රමාණයට වඩා සැපයුම අඩු වෙන අවස්ථාවක හෝ සමතුලිත ප්‍රමාණයට වඩා සැපයුම වැඩි වෙන අවස්ථාව.
මතකද බදුවලදී සැපීම මොනවා කළාද? අඩු කළාද වැඩි කළාද? අඩු කළා. සැපීම අඩු කළා. එතකොට ඔයාලට නිර්මාණය වුණා මතකද? මෙන්න මේ පැත්තේ තියෙන ත්‍රිකෝණිය අහිමි වූ සුභ සාධනය කියලා අපි ගත්තා. අහිමි වූ සුභ සාධනයට තෝකයි ආවේ සමාජ සුභ සාධනයට ඕකයි ආවේ. වර්ගඵලය සමාන වුණා. හැබැයි බද්ධිති සමතුලිත ප්‍රමාණය මොනවා වුණාද? අඩු වුණා නේද? සැපීම වක්‍රය වහන්න විතරනේ. එතන වම් පැත්තේ නේද? අඩු වුණා. සමතුලිත අවස්ථාවල ප්‍රමාණය අඩු වෙනකොට අපි කියනවා ඌර්ණ සැපීමක් තියෙන්නේ. මොන සැපීමක්ද? ඌර්ණ සැපීමක්. ඊට වඩා අඩුයි. ඌර්ණ සැපයුමක් එද්දී මේ ආර්ථික ප්‍රතිලාභ සහ ආර්ථික පිරිවේ අතර පරතරය නිසා නිර්මාණය වෙන මෙන්න මේ ත්‍රිකෝණයට තමයි අපි කියන්නේ අහිමි වූ සුභ සාධනය. ඔකට සුභ සාධන ත්‍රිකෝණය කියලා කියනවා හර්බර්ගර් ත්‍රිකෝණය කියලා කියනවා. මොකද සුභ සාධන ත්‍රිකෝණය හෝ හර්බර්ගර් ත්‍රිකෝණය. ඒක නිර්මාණය වෙන්නේ සමතුලිත ප්‍රමාණයට වඩා ප්‍රමාණය අඩු වෙන හෝ සමතුලිත ප්‍රමාණයට වඩා ප්‍රමාණය වැඩි වෙන අවස්ථාව. සහනාධාර මතකද සැපයුම වැඩි වුණා. සමතුලිත ප්‍රමාණය මොනවද? වැඩි වුණා. එතකොට මෙන්න මේ MC MB අතර පරතරය වෙච්ච මෙන්න මේ දකුණු පැත්තේ ත්‍රිකෝණය තමයි අහිමි වූ සුභ සාධනය උනේ. අපි එතනදී කිව්වා අහිමි වූ සමාජ සුභ සාධනයයි අහිමි වූ සුභ සාධනයයි සමානයි. ඒතර අර න්‍යායාත්මක වෙනස් කියලා කිව්වා වටිනාකම් සමාන වුණාට. ඒතර අතිරික්තයක් ආවොත් දකුණු පැත්තේ ත්‍රිකෝණය තමයි හර්බර්ගර් ත්‍රිකෝණය. එහෙම සුභ සාධන ත්‍රිකෝණය. පූර්ණ සැපයුමක් ආවොත් එහෙම වම් පැත්තේ ත්‍රිකෝණය තමයි හර්බර්ගර් ත්‍රිකෝණයවත් අහිමි වූ සුභ සාධන නිර්මාණය කරන ත්‍රිකෝණය නැත්තම් සුභ සාධන ත්‍රිකෝණය. එහෙනම් තේරෙනවද අහිමි වූ සුභ සාධනය කියන එක බලන්නේ ආර්ථික අතිරික්තයේ වෙනස් වීම කතන්දරයක් නෙවෙයි. මොකක්ද ඒකද හොයන්නේ? ඒකෙදි හොයන්නේ ආර්ථික ප්‍රතිලාභ සහ ආර්ථික පිරිවේ අතර වෙනස. ආර්ථික පිරිවේ කියන මොනවක් වේද? සැපයුම් වක්‍රය. ආර්ථික ප්‍රතිලාභ කියන මොනවක් වේද? ඉල්ලුම් වක්‍රය. ඔය දෙන්න සමාන වෙන්නේ සමතුලිත අවස්ථාවේ. ඊට වඩා වමට ගියත් දකුණට ගියත් ප්‍රමාණය මොන වෙනසක් ආවත් මොකක් ඇති වෙනවද? ආර්ථික පිරිවේ සහ ප්‍රතිලාභය අතර වෙනසක් ඇති වෙනවා. ඔය ඇති වෙන වෙනස නිසා නිර්මාණය වෙන ත්‍රිකෝණයට තමයි මොකක් කියන්නේද? සුභ සාධන ත්‍රිකෝණය නැත්නම් හර්බර්ගර් ත්‍රිකෝණය. අපි සහනාධාර ගැන පොඩ්ඩක් මතක් කරමු. මම සහනාධාර බදු වලදී සැපයුම අඩු වෙනවද වැඩි වෙනවද? අඩු වෙනවා. අඩු වෙනවා නම් වම් පැත්තේ ත්‍රිකෝණයද දකුණු පැත්තේ ත්‍රිකෝණයද? වම් පැත්තෙන් පිට ත්‍රිකෝණය. මේ අඩු වුණාම වම් පැත්තේ ත්‍රිකෝණය. මෙයා. වැඩි වුණාම දකුණු පැත්තේ ත්‍රිකෝණය. බදුනේ මුලින් කතා කරේ. හොඳට තේරුම් ගන්න මේක හරි වැදගත් කොටස. මම ඔයාලට මුලින් ඉඳන් කියනවා හැම වෙලාවෙම බදු සහනාධාර උපරිම මිල කියන අවස්ථා තුනේදී අහිමි වූ සමාජ සුභ සාධනයයි අහිමි වූ සුභ සාධනයයි සමානයි. හැබැයි අවම මිලට ගියාම සමහර තැන්වල ඕක වෙනස් වෙනවා. දැන් අවම මිලට ආවා ඒකේ සමහර තැන්වල වෙනස් වෙන විදිය බලා ගන්න යන්නේ. ඔන්න ඉල්ලුම් වක්‍රය. ඔක ඉල්ලුම් වක්‍රය නැත්නම් කවුද? MB වක්‍රය. ඔන්න සැපයුම් වක්‍රය. එහෙම නැත්නම් කවුද? MC වක්‍රය. ඔන්න සමතුලිතය. Q1 අවස්ථාව මේක P1 අවස්ථාව. බද්ධ නිසා සැපීම මොනවා වෙනවද? වමට විතර වෙනවා සැපීම වක්‍රය S1 නැත්නම් මේ MC1 කියලා මම මාක් කරනවා. දැන් MC මේක MC1 කියලා මාක් කරනවා. ඕම අලුත් සමතුලිතය. මේක P2 මේක Q2 කියලා මාක් කරනවා. දැන් අර කලින්ට වඩා සැපීම මොකද උනේ? අඩු වුණා. සැපීම අඩු වුණා නම් MC සහ MB අතර පරතරය නිර්මාණය කරන කොයි පැත්තේ ත්‍රිකෝණයේද? වම් පැත්තේ ත්‍රිකෝණය. කොහොමද මේකේ අලුත් සැපයුම මෙයානේ. එයාගේ නම් උඩට යන්නේ. මේ කපට තැන කවුද ඉන්නේ? මෙතන අපිට නම් වෙනවා MC නේ. MC අවස්ථාව. එතන කපට තැන කවුද? MB අවස්ථාව. MB කලින් අවස්ථාවත් එක බලන්න අලුත් එක නෙවෙයි. පෙර තිබ්බ තත්ත්වය වෙනස් වීම බලන්න. මේ තියෙන පෙර ඉල්ලුම් වක් සැපයුම් වක් නේ ඉල්ලුම් වක් නේ. කලින්ට දාලා MC මෙතන තියෙන්නේ MB මෙතන තියෙන්නේ. මේක නිර්මාණය වෙන මේ ත්‍රිකෝණයක්. ඕක තමයි වෙන්නේ. හර්බර්ගර් ත්‍රිකෝණය නැත්නම් සුභ සාධන ත්‍රිකෝණය. මතකද බදුවල වම් පැත්තේ මේ ත්‍රිකෝණය නේද? බදුවල තියෙන්නේ. මේ පෙර පාරිභෝග අතිරික්ත වුණා, මේ පසු පාරිභෝග අතිරික්ත වුණා, පෙර නිෂ්පාදන අතිරික්ත වුණා, මෙන්න මෙතන ඉඳන් පසු නිෂ්පාදන අතිරික්ත වුණා, මේ මුළු කොටසම සමස්ත මේ මුළු කොටසම මේක රජයේ ආදායම් වුණා, මේ කොටසෙන් දිනනවා කියන්නේ. ඕක අහිමි වූ සුභ සාධනය වගේ මේ සමාන සුභ සාධනයක් තුනා. එතන වර්ගඵලය සමානයි. පැහැදිලිද? ඕබදුල අවස්ථාව සැපයුම මොනවා වුණාද? අඩු වුණා. එහෙනම් මේකේ අහිමි වූ සුභ සාධන ත්‍රිකෝණය වුණා ඒ ත්‍රිකෝණයමයි. ඒකේ ඉන්නේ සැපයුම අඩු වෙනකොට ඌණ සැපයුමක් කියනකොට මේ සැපයුම අඩු වුණා. සැපයුම අඩු වෙනකොට වම් පැත්තේ ත්‍රිකෝණය. තේරුණාද? සහනාධාර ගත්තොත් සහනාධාර සැපයුම වැඩි නම් කොයි පැත්තේ ත්‍රිකෝණය වෙන්න ඕනද? දකුණු පැත්තේ ත්‍රිකෝණය වෙන්න ඕන. මම මේක සහනාධාර ගන්නම්. හොඳට අහගන්න මේ. මෙන්න තේරුණානේ? සහනාධාර දැන් අහිමි වූ සමාජ සුභ සාධනය නෙවෙයි මොකක්ද වෙන්නේ?
අහිමි වූ සුබ සාධනය අර ත්‍රිකෝණයක පිහිටීමක් තියෙන්නේ. ඔන්න ඉල්ලුම් වක්‍රය demand curve නැත්නම් කවුද මේ MB වක්‍රය. ඔන්න සැපයුම් වක්‍රය supply curve නැත්නම් කවුද MC වක්‍රය. මෙන්න සමතුලිතයේ P1 Q1 මෙන්න E1 අවස්ථාව. කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ සහනාධාර නිසා සැපයුම් මොන වෙනවද? දකුණට විතරුණා. ඔන්න අලුත් සමතුලිතය Q2 මේක P2 අපි මේ අවස්ථාව මාක් කරලා මතකයි නේ? මෙන්න පෙර නිෂ්පාදන රික්තයේ මෙන්න පෙර පාරිභෝගික රික්තයේ මේක පසු පාරිභෝගික රික්තයේ මේක පෙර නිෂ්පාදන මේක පසු එක මේක රජයේ සමස්ත මේ ත්‍රිකෝණාශ්‍රයෙන් වියදම කරනවනේ නැති වෙන්නේ මේ ත්‍රිකෝණේ නේද? ওই ත්‍රිකෝණේ නැති වෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණේ තමයි නැති වෙන්නේ. ඕක තමයි අපි කිව්වේ අහිමි වූ සමාජ සුබ සාධනීය ගණනය කරලා ආර්ථික අතිරික්තයේ වෙනස. ඒත් එක්කම අපි කොහේ වෙලාවෙ අහිමි වූ සුබ සාධනයක් කවුරු කියලා? මෙයාම තමයි මේ සැපියුම දකුණට ගිහිල්ලානේ. වැඩි වෙලාවනේ රජමැදියත් තිබෙන නිසා දකුණු පැත්තේ ත්‍රිකෝණේ තේරෙනව නේද? දැන් ඔයාලට බැරිද අර අලුතෙන් හදපු මේ අවම මිල පාලනයට දෙයි ටික හොයාගන්න. අපිට පුළුවන් සැපියුම අඩු වෙනවා හෝ වැඩි වෙනවා. සැපියුම සමතුලිතට අඩු වෙලා නම් වම් පැත්තේ ත්‍රිකෝණේ වැඩි වෙලා නම් දකුණු පැත්තේ ත්‍රිකෝණේ. හරි නේද? හරි. ඔයාලා දැන් ලියලා තියෙන තැනට පල්ලෙහෙන් අලුතෙන් පොත දෙකට බෙදාගමු අපි. මාතෘකාවක් ඕනනම් දාගන්න. පූර්ණ ගෙවීමයි අතිරික්ත මිලදී නිවෙලුවනේ. ඊට පල්ලෙහෙන් පොත දෙපැත්තට බෙදාගන්න. ඒ වගේම ඊට ප්‍රමාණයක් ඇයි අපිට? ඈ? පොත දෙපැත්තට බෙදාගන්න. පිටු දෙකට බෙදාගන්න. එක පැත්තක් අහිමි වූ සුබ සාධනය අනිත් එක සමස්ත සුබ සාධනයේ අහිමි වීම. එක පැත්තක් අහිමි වූ සුබ සාධනය. අර වගේ එකක් කොහොමද? ඒ වගේ නෑ උගා බෙදන්න ඕන නැහැ. සමාන මට්ටම. recording in progress. පොත උගා පල්ලෙහානේ රගහලා වෙන් කරගන්න ඕනේ නැහැ. අපි ලියලා බෙදාගමු පොඩක් කොටසක් ගන්න. පළවෙනි පැත්ත අහිමි වූ සුබ සාධනය. අහිමි වූ සුබ සාධනය. අහිමි වූ සුබ සාධනය. එහා පැත්ත සමස්ත සුබ සාධනයේ අහිමි වීම. සමස්ත සුබ සාධනයේ අහිමි වීම. ඇලිරක් ගහලා ලියා ගන්න. අහිමි වූ සමාජ සුබ සාධනය. සමස්ත සුබ සාධනයේ අහිමි වීමත් කියනවා. අහිමි වූ සමාජ සුබ සාධනය කියලාත් කියනවා. සමස්ත සුබ සාධන ප්‍රතිපාකය කියලා කියන්න පුළුවන්. සමස්ත සුබ සාධන ප්‍රති ඒ ඉරිග ගහ ලියාගමු. ඊට පස්සේ නම් උඩින් හරි පල්ලෙන් යන ලියා ගන්න මේ පැත්තෙන්. ඒකට සමාන පද. අහිමි වූ සමාජ සමස්ත සුබ සාධනයේ අහිමි වීම කියනවා. අහිමි වූ සමාජ සුබ සාධනය කියනවා. සමස්ත සුබ සාධන ප්‍රතිපාකය කියනවා. recording in progress. සමස්ත සුබ සාධන ප්‍රතිපාකය. මට කියන්නකෝ අහිමි වූ සුබ සාධනය කියන එකටද මේ ආර්ථික පිරිවේ ප්‍රතිලාභ ගලපන්නේ අහිමි වූ සමාජ සුබ සාධනයට. අහිමි වූ සුබ සාධනයට. සමස්තයේ සමාජයේ සුබ සාධන ප්‍රතිපාකය කිව්වොත් ඒකේ බලන්න මොකද්ද? පාරිභෝගික අතිරික්තයේ නිෂ්පාදන අතිරික්තයේ වෙනස් වීම කියන කාරණාව. හරි. ඔච්චරයි. හරි අපි මේ අහිමි වූ සුබ සාධනයකට පැත්ත ලියාගමු. අහිමි වූ සුබ සාධනය. දැන් මේ කතා කරපේ කොහොමද? එයාට ලියාගන්න මෙහෙම. අධි සැපයුමක් හෝ ඌන සැපයුමක් ඇති විට අධි සැපයුමක් හෝ අහිමි වූ සුබ සාධනයකට. අධි සැපයුමක් හෝ ඌන සැපයුමක් ඇති විට අධි සැපයුමක් හෝ ඌන සැපයුමක් ඇති විට ආන්තික පිරිවැය හා ආන්තික පිරිවැය වරහණට MC කියලා දාගන්න. ආන්තික පිරිවැය MC marginal cost එක MC ආන්තික පිරිවැය වරහණ වාල හා ආන්තික ප්‍රතිලාභ වරහණට MB ආන්තික ප්‍රතිලාභ MB ආන්තික ප්‍රතිලාභ අතර හටගන්නා පරතරය නිසා සම්පත් දෙදී යාම අකාර්යක්ෂම වී පරතරය නිසා
ඇතිවන තත්වයයි අපි හැකියාවයි මනිතයකට කතා කරා ආන්තික පිළිවෙල ආන්තික ප්‍රතිලාභ වලට සමාන වෙනවා කියලා සමාජ වර්ණයට ගැලපෙන පරිදි සම්පත් බෙදාගෙන කිරීම කාර්යක්ෂමතාවය ඒක නෑ මෙතනදී නිසා සම්පත් බෙදී යාම අකාර්යක්ෂම වී ඇතිවන තත්වයයි සම්පත් බෙදී යාම අකාර්යක්ෂම වී ඇතිවන තත්වයයි අලුත් ඡේදකින් ගමු රතු පෑනෙන් එකටම අලුත් ඡේදයක් ගන්න එක් ප්‍රශ්න රතු පෑනින් අදි හෝ ඌර්ණ සැපයුමක් අදි හෝ ඌර්ණ සැපයුම අදි හෝ ඌර්ණ සැපයුම ඇති කලාපයේ අදි හෝ ඌර්ණ සැපයුම ඇති කලාපයේ MB හා MC අතර MB හා MC අතර ඇති පරතරය මගින් MB හා MC අතර ඇති පරතරය මගින් මේ පෙන්නුම් කරයි ඔය තමයි අහිමි වූ සුබ සාධනය මේ පෙන්නුම් කරයි දැන් එහා පැත්තට යන්න සමස්ත සුබ සාධනය අහිමි වූ සමාජ සුබ සාධනය සමස්ත සුබ සාධන ප්‍රතිපාකය කියන පැත්ත. දැන් ඕකෙද අපි ගත්තේ කාමකාද නේද? ආර්ථික අතිරික්තයේ වෙනස් වීම කාම ගැලපුවද? රජයේ වියදම ගැලපුවා. ඒකට මෙහෙම ලියාගමු. පාරිභෝගික අතිරික්තය හා නිෂ්පාදන අතිරික්තය. පාරිභෝගික අතිරික්තය හා නිෂ්පාදන අතිරික්තයේ වෙනසට පාරිභෝගික අතිරික්තය හා නිෂ්පාදන අතිරික්තයේ වෙනසට එනම් ආර්ථික අතිරික්තයේ වෙනසට රජයේ වියදම් ගැලපුව විට ඇතිවන තත්වයයි රජයේ වියදම් ගැලපුව විට ඇතිවන තත්වයයි හරි දැන් ඔයාලා උතනින් පොඩ්ඩක් පල්ලෙහා දෙපැත්තට බෙදා ගන්න රූප සරහන් දෙකක් අඳින්න යන්නේ. ඒතර ඔක පල්ලෙහාට දැන් යන්නේ අහිමි වූ සමාජ සුබ සාධනේ පල්ලෙහාට යන්නේ ඔතනින් ඉවරයි. අහිමි වූ සුබ සාධනේ දාලා රූප සරහන් දෙක දෙපැත්තට ගන්න යෝ. ඔයාලට ඕන නම් ඉතලයක් ගහගන්න. නැත්තම් එහා පැත්තේ අහිමි වූ සුබ සාධනේ කියලා දාලා දෙපැත්තේ රූප සරහන් දෙක ගන්න ඒක හරි. අහිමියෝ සුබ සාධනයේ යටතේ අර අධිසැපියුම ඌණ සැපියුම කියන කාරණා දෙක පෙන්නන්නයි වෙනස හොඳට තේරුම් ගන්න. උපරිම මිල පාලනයේ ප්‍රශ්නයක් නැහැ, බදු ප්‍රශ්නයක් නැහැ, සහනාධාර ප්‍රශ්නයක් නැහැ. හැබැයි අවම මිල පාලනයේදී ඔය කට්ටිය වෙනස් වෙනවා. 2021 පෙපරේ පැහැදිලිව ගහලා තිබ්බා. එතනදී නම් විකල්ප උත්තරේ අනිත් ලකුණු දුන්නා. මෙතනින් එහාට දෙන්නේ නැහැ ඔවා. හරි පැහැදිලි අවබෝධය තේරුම් ගන්න ඕනේ. හරි. මේ බලන්නකෝ. හොඳට තේරුම් ගමු මේ කාරණාව. P බිඳුව Q රූපසර් දෙකයි. මේ පැත්තේ මේ පැත්තේ. ඒක බලන්න අපිට තව ලියන්නත් තියෙනවා. ඔය එන්නේ කාටද? අහිමි වූ සුබ සාධනයේ පල්ලෙහාට තමයි යන්න ඕනේ. හරි. දැන් මෙච්චරයිනේ. මිල ගත්තා, ප්‍රමාණය ගත්තා, මූල ලක්ෂ්‍ය ගත්තා. දැන් බලන්න මම මේ කරන දේ. ඔන්න මම ඉල්ලුම් වක්‍රය ගත්තා ඩිමාන්ඩ් කර්ව් එක. නැත්නම් අපි ඔකට කියනවා MB වක්‍රය. ආන්තික ප්‍රතිලාභ. සැපයුම් වක්‍රය ගත්තා නැත්නම් ආන්තික පිරිවැය. ඔන්න සමතුලිතය මාක් කරගත්තා. මේක P1, මේක Q1, මේක E1. සමතුලිතය මාක් කරා. දැන් අහගෙන පස්සේ ගමු අපේ පෑන් ටික. හරි.
දැන් මම කරන්න යන්නේ ඌණ සැපියුමක්. මේ ප්‍රමාණයට වඩා අඩුවෙන් සපයන අවස්ථාවක්. මම මේ අවස්ථාව මාක් කරනවා එහෙම අඩු සැපියුමක් තියෙන්නේ Q කියන මාක් කරන්න නැත්නම් Q2 කියන මාක් කරන්න. මේ සැපියුම තියෙනකොට ඉහළට යා කරන්න. අවස්ථා දෙක වටිනාකම් දෙක නේ පිටුට මොහොම යන. ඔච්චරයි. මේ අවස්ථාවන් ගන්නම් P2 කියලා. B1 තියෙනවනේ. P2 කියලා. මෙන්න සැපියුම සමතුලිත සැපියුම මොකක් හරි කාරණාවක් නිසා සමතුලිත සැපියුමට වඩා වර්තමාන වෙළඳපොලේ සැපියුම මොනවා වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙන්නේ. අධි සැපියුමක්ද ඌණ සැපියුමක්ද? ඌණ සැපියුමක්. කොයි පැත්තේ ත්‍රිකෝණයද අපි කියන්නේ එහෙනම් මේ ත්‍රිකෝණය? වම් පැත්තේ ත්‍රිකෝණය. මෙන්න මෙතනදී අපිට හම්බ වෙනවා ආර්ථික ප්‍රතිලාභ MB මෙතන හම්බ වෙන MC MB හා MC අතර පරතරය නිසා නිර්මාණය වෙන මෙන්න මේ ත්‍රිකෝණය තමයි අපි කියන්නේ සුබ සාධන ත්‍රිකෝණය නැත්නම් හර්බර්ගර් ත්‍රිකෝණය. නෝ ඔච්චරයි. ඔය වම් පැත්තේ කොටස. දකුණු පැත්තට යනවා නම් සැපියුම වැඩි වෙනවා නම් දකුණු පැත්තේ ත්‍රිකෝණය වෙන්න ඕනේ. මේ කොටස. ඩිමාන්ඩ් කර්ව් එක යනදා සප්ලයි කර්ව් නැත්නම් MC වක්‍රය යනදා මෙතන MB වක්‍රය යනදා ඔන්න සමතුලිතයේ මාක් කරා P1 Q1 E1 අවස්ථාව සැපියුම මොනවා වෙන්න ඕන කලින්ට වඩා වැඩි වෙන්න ඕන. හරියට සැපියුම වැඩි වෙන්න ඕන. පස්සෙව ලියමු අපි Q2 අවස්ථාව ලියන්න වෙලා දෙනවනේ හැමදාම දාගෙන. ඔන්න මේ දක්වා උඩටම ගියා. මෙතන ලියවන්නම් මිල දෙවෙනි අවස්ථාව කියලා ගන්න පුළුවන් P2 අවස්ථාව. මෙතන කැපෙන අපි කියනවා MC වක්‍රය. මෙතන කැපෙන MB වක්‍රය. මේ නිර්මාණය කරන මෙන්න මේ ත්‍රිකෝණය තමයි අපි කියන්නේ අහිමි වූ සුබ සාධනය නැත්නම් හර්බර්ගර් ත්‍රිකෝණය. ඌණ සැපියුමක් නම් වම් පැත්තේ අධි සැපියුමක් නම් දකුණු පැත්තේ නිර්මාණය කරන ওই ත්‍රිකෝණය. ඕකෙන් තමයි ඔක හොයාගන්නේ. ආන්තික ප්‍රතිලාභ සහ ආන්තික පිරිවැය අතර පරතරය. ප්‍රතිලාභ සහ පිරිවැය අතර පරතරය. ඔව්. තේරුණාද? මේකෙදි වැළුවද පාරිභෝග අතිරික්තය පෙර කීයද පසු කීයද නිෂ්පාදන අතිරික්තය පෙර පසු ආර්ථික අතිරික්තය නෑ. මේකේ බැලුවේ අර ඌණ සැපියුම හෝ අධි සැපියුම කියන කාරණාවත් එක්ක ආන්තික පිරිවැය සහ ආන්තික ප්‍රතිලාභ අතර පරතරයත් එක්ක නිර්මාණය වෙන ත්‍රිකෝණය. ඕකට තමයි කියන අහිමි වූ සුබ සාධනය කියලා. බලන්න අහිමි වූ සුබ සාධනයේ පල්ලෙහෙන් එතන මීට තියෙනවා මේ මීතර දෙකක් ගහලා මේ දෙන්න ඇඳ ගන්න දෙපැත්ත. මෙයාගේ පල්ලෙහා ටිකක් ලියන්නත් ඕනි. මෙයාගේ පල්ලෙහා ටිකක් ලියන්නත් ඕනි. එනකම ඕක පැහැදිලිද? මේ තියෙන උණ නිෂ්පාදන තත්ත්වයක් මේ තියෙන අධි නිෂ්පාදන තත්ත්වයක්. එන ගන්න පැහැදිලිද? එහා පැත්තට මුත් දෙන්නේ. හරි. මේ සමතුලිතයට වඩා අඩු වුණ අවස්ථාව. මේකේ කියන මොන සැපියුමක්ද මේ පැත්තේ? ඌණ සැපියුමක්. සමතුලිතයට වැඩි සැපියුමක්. මොන සැපියුමක්ද? අධි සැපියුමක්. වම් පැත්තේ රූප සරණ පල්ලෙහාන් ලියන් යන්න. ඒකේ පල්ලෙහාට ලියන් යන්නේ. ඌණ නිෂ්පාදන තත්වයකදී අඩුවෙන් නිෂ්පාදනය කරන. ඌණ නිෂ්පාදන තත්වයකදී අහිමි වූ සුබ සාධනයේ ගණනය කිරීම. මේක පල්ලෙහාන් ලියාගන්න. ඌණ නිෂ්පාදන තත්වයකදී අහිමි වූ සුබ සාධනයේ ගණනය කිරීම. ඒක අධි නිෂ්පාදනයනේ. පුළුවන් අර කලින් එක මම ඉස්සර ගත්ත කරනවා ඊටල දෙක දාලා පල්ලෙහා කොටසම පාවිච්චි කරන කමක් නැහැ. ඔයාලා මදින ඉතලේ කාලේ යන්න ගන්න. මේක ඌණ නිෂ්පාදන තත්ත්වයකදී අහිමි වූ සුබ සාධනයේ ගණනය කිරීම. ඌණ නිෂ්පාදන තත්ත්වයකදී අහිමි වූ සුබ සාධනයේ ගණනය කිරීම. ඒක තමයි මේ දින අවස්ථාව. කල්පනායෙන් අහගෙන ඉන්න හොඳට කියන ඒවා හොඳට ඔළුවට අරගෙන ලියන්න නිකන් ලියන්නම් මාළේ ලියන්න නැතුව රූප සරහනක් දුන්න හොඳට බලලා තේරුම් ගන්න අදින්නේ ඒක. ඉතින් මේක ඔළුවට දාන්න ආයෙත් දෙකේ ලොකුවට බලන්න දෙන්න මේ පාඩම් කරන්න ඕනේ ඉතින් ඒක. පාඩම් කරන්න පුළුවන් තරම් ඔළුවට දාන්න. ඌණ නිෂ්පාදන තත්ත්වයකදී අහිමි වූ සුබ සාධනයේ ගණනය කිරීම. ඒකේ මේ අපි අඳගත්තේ ටික පොඩ්ඩක් මාර්ක් කරගමු. ඔයාලා මේක Q1 නේ දාගත්තේ. Q1 කියලා දාලා ලියාගන්න. වෙළඳ පොලේ සමතුලිත ප්‍රශස්ත නිමවුම Q1 කියන්නේ අපි අද සමතුලිත කියන අවස්ථාව Q1 කියලා කියන්නේ වෙළඳ පොලේ සමතුලිත ප්‍රශස්ත නිමවුම. වෙළඳ පොලේ සමතුලිත ප්‍රශස්ත නිමවුම දා Q1 එකකින් පෙන්නන්නේ. Q1 එක ඊට පස්සේ Q2 නම් කරගන්න. මම ගත්තේ Q1 Q2 වල මොනවද ගත්තා ඊයන්ක දාගන්න ප්‍රශ්නයක් නැහැ. සමාන එක සහ ප්‍රමාණ දෙක. ප්‍රමාණයකට මම ගත්තේ වෙළඳ පොලේ සමතුලිත ප්‍රශස්ත නිමවුම් මට්ටම.
එළඳ පොලේ සමතුලිත ප්‍රශස්ත නිමවුම් මට්ටම. ඒක හොඳම මට්ටම. Q2 කියලා කියන්නේ ඌණ නිෂ්පාදන මට්ටම නැත්නම් ඌණ නිමවුම් මට්ටම. ඌණ නිමවුම් මට්ටම. ඌණ නිමවුම් මට්ටම. ඔය ටික දැන් එහා පැත්තේ රූප සටහන අදාළව පල්ලෙහාන් ඒකට ගැලපෙන විදිහට ලියා ගන්න කල්පනාවෙන් හිතලා. කොහොමද? ඔව් ඒකත් හොඳයි. ඒක මොන නිෂ්පාදන තත්ත්වයද? අධිනිෂ්පාදන තත්ත්වයකදී සුබ සාධනය අහිමි ගණනය කිරීම. නැත්නම් අහිමි සුබ සාධනේ ගණනය කිරීම කිව්වා Q1 සහ Q2 නාමක් කරා. හැඳින්වුවා කවුද? Recording in progress. මෙහෙමද ගත්තේ කියලා බලන්න. අධිනිෂ්පාදන තත්ත්වයකදී අහිමි සුබ සාධනේ ගණනය කිරීම. ඒක තමයි මේ 30 නිෂ්පාදනය. ඕකේ Q1 එන්න ඕනේ වෙළඳ පොලේ සමතුලිත ප්‍රශස්ත නිමවුම් මට්ටම. Q2 එහා පැත්තෙන් එන්න ගෙන්න ඕනේ අධි නිමවුම් මට්ටම. හරිනේ? දැන් ඔයාලට කිව්වොත් ඔයාලා අර අවම මිල ප්‍රතිපත්තිය යටතේ සපලාවම් මිල தත්ත්වයේ එක රූප සටහනකුයි ඌණ පූර්ණ ගෙවීම තව රූප සටහනකුයි අතිරික්තයේ මිලදී කියන තව රූප සටහන ඇන්දනේ. ඔය රූප සටහන් තුනට ගිහිල්ලා ඒ තුනට අදාළව අහිමි සුබ සාධනයේ ත්‍රිකෝණය මොන වගේ එකක්ද කියලා මාක් කරන්න පුළුවන්ද? මේ වගේ ඉවරයි වැඩි කර. එතන වැඩි කොට සාරි අපිට ඔව් දෙකම ඔන්න පොදුවේ. මේ දෙකම පොදුවේ අපිට පොඩි ඡේදයක් ලියා ගන්න පුළුවන් මෙහෙම. පොඩි වාක්‍යයක් ලියා ගන්න. දැන් ලියන මේ ත්‍රිකෝණයට අපි කියන මොන ත්‍රිකෝණයද? හර්බර්ගර් ත්‍රිකෝණය නැත්නම් සුබ සාධන ත්‍රිකෝණය. අකුරු ලියන්න. මම ලියනවා. හර්බර්ගර් ත්‍රිකෝණය. හර්බර්ගර් ත්‍රිකෝණය. හර්බර්ගර් ත්‍රිකෝණය. පල්ලෙහාන් මෙන්න මේ වාක්‍යයක් ලියා ගන්න. මේකට පල්ලෙහාන් ලියා ගන්න. හරිනේ? අරම පල්ලෙහාන් ලියාගමු වාක්‍යයක් විදිහට. අර ඔයාලා එහා පැත්ත අපරාධ පල්ලෙහාන් ගයිඩ් තිබ්බනම් මේක දෙපැත්තම ගන්න මම එහෙමයි කිව්වේ මුලින්. හරි. ඔතන පල්ලෙහාන් ලියන්න. මෙම ත්‍රිකෝණයේ සුබ සාධන ත්‍රිකෝණය නැතිනම් මෙම ත්‍රිකෝණය සුබ සාධන ත්‍රිකෝණය නැතිනම් මෙම ත්‍රිකෝණය සුබ සාධන ත්‍රිකෝණය නැතිනම් හර්බර්ගර් ත්‍රිකෝණය ලෙස හැඳින්වේ. හර්බර්ගර් ත්‍රිකෝණය ලෙස හැඳින්වේ. හර්බර්ගර් ත්‍රිකෝණය ලෙස හැඳින්වේ. හරි. දැන් ගිහිල්ලා Tamanට තමන්ව සැකනම් කැන්සලින් හරි ගමන්නේ මාක් කරන්න අර රූප සටහන් තුنين. පූර්ණ පූර්ණ ගෙවීමයි අතිරික්තය මිලදී ගැනීමයි සපලාවම් මිල කියලා එකම පිටුවේ රූප සටහන් තුනෙන් දැන් ඒ තුනට ගිහිල්ලා පූර්ණ නිෂ්පාදනයක්ද තියෙන්නේ අධි නිෂ්පාදනයක්ද කියලා බලලා MB සහ MC අතර පරතරය මාක් කරගන්න. බලන්න ගිහිල්ලා. අර වෙළඳපොළ තිබ්බේ මුලින් මොන තත්ත්වයක්ද දැන් ආය මොන තත්ත්වයක්ද කියන කාරණා බලලා මාක් කරන්න ඉක්මනට. රූප සටහන් තුනේ පැන්සලෙන් හරි ගෝනේ මාක් කරගෙන මම හදලා පෙන්නනවා තුනක්. Recording in progress. ඔයාලා මේ තුනේම දැන් අහිමි වූ සමාජ සුබ සාධනීය මාක් කරලා ඇති. සමස්ත සුබ සාධනීය හැමීම මාක් කරලා තියෙනවා. සමහරක් වෙලාවට ඒ ත්‍රිකෝණයම වෙන්නත් පුළුවන්. සමහරලාට ඒක නොවෙන්නත් පුළුවන්. Recording in හරි progress. අපි මේකත් ගණනය කරලා ඉවරලා වැඩ කොටස ඉවර කරමු. ඔයාලට අර වගුවේ අවසාන කොටස වල ඉතුරු කරලා තියෙන්නේ දැන් අහිමි වූ සුබ සාධනීය කොටස. මේ මෙහෙම අවස්ථා තුනක් තිබ්බේ. දැන් ඔයාලා තේරුම් ගන්න මම රූප සටහන් තුනම ඇදලා ගණනය කරලා පෙන්නනවා. අර අපි කලින් ඇන්ද රූප සටහන් අදාළව මම රූප සටහන් තුන දැන් ආපහු අඳිනවා. ඕකේ අහිමි වූ සමාජ සුබ සාධනයේ දැනව මාක් කරලා තියෙනවා. අහිමි වූ සුබ සාධනයේ මාක් කරන්න යන්නේ 2021 එළවෙ පේපර් එක හරියටම ඇහුවා. පැහැදිලිව වෙලස දුන්නා. ඒ නිසා අපි මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න යන්න ඕනේ. පළවෙනි අවස්ථාව අපි කතා කරේ සපලවම් මිල නේද? සපල අවම මිලනේ. මේ බලන්න සපලවම් මිල අවස්ථාව මෙහෙම නේද ඉන්නේ කියලා. සපලවම් මිල. දැන් හොඳට බලාගන්න රූපය හදින විදිය. ඔන්න ඉල්ලුම් වක්‍රයේ D නැත්තම් මේකට කියන්න පුළුවන් MB වක්‍රය කියලා. ඔන්න සැපියුම් වක්‍රයේ S නැත්තම් මේ වක්‍රයේ MC වක්‍රය. මෙන්න සමතුලිතය. කලින් ගානේ සමතුලිත මිලාවේ 4යි. ආයක රින්ගෙන් පටන් ගන්න රූප සටහනේ තිබ්බ අපිට. ඔව් නේද? ඒ විදිහට ගමු අපි. කතාවතර හදන්න ඕනේ නැහැ. සැපියුම් වක්‍රය. මෙන්න සමතුලිතය මිල රුපියල් 4ක් තිබ්බ ප්‍රමාණය 12ක් තිබ්බ මෙන්න මිලාක්ෂය බිඳුව මෙතන ප්‍රමාණාක්ෂය Q
ඍණ 4යි. කොහොමනේ ආවේ? ඒ ටික හරි. මෙතන සමතුලිතයේ E1 අවස්ථාව තිබ්බා. ඔයාලට කියනවා රජයේ අවම මිලක් නියම කරනවා රුපියල් කීයකට 5ක. අවම මිල රුපියල් 5යි. කොහොම අවස්ථාවක්. පෙර පාරිභෝගික අතිරික්තයේ කෝ පෙර පාරිභෝගික අතිරික්තයේ මේක. පසු පාරිභෝගික අතිරික්තයේ මෙච්චරයි. ඇයි අවම මිලයටදී පාරිභෝගිකයා ගන්න බලාපොරොත්තු වෙන්නේ 10යි. නිෂ්පාදකයා ඊට වඩා වැඩි සපයන්න බලාපොරොත්තු 10ක් ගන්නවා. නිෂ්පාදකයා 16ක් සපයනවා. කොහොම තත්ත්වයක් නේ සබලවම මිලකට තිබ්බේ. එතන පාරිභෝගික අතිරික්තය 4 ඉඳලා මේ 5 ඉඳන් උඩ කොටස දක්වා අඩු වෙනවා. නිෂ්පාදන අතිරික්තය මෙන්න මේ ත්‍රිකෝණය ඉඳලා මේ ට්‍රපීසියම දක්වා අඩු වෙනවා. එතන ඇත්තටම නැති වුණු ත්‍රිකෝණියෝනේ මෙන්න මේක නේද? ඔය අතිරික්තයේ වෙනසත් එක්ක නිර්මාණය වෙච්ච මේ ත්‍රිකෝණයට කිව්වා අපි අහිමි වූ සමාජ සුබ සාධනය. අහිමි වූ සමාජ සුබ සාධනය. දැන් අපි අඳුනග අහිමි වූ සමාජ නැත්නම් අහිමි වූ සමස්ත සුබ සාධන ප්‍රතිඵල ඔක්කොම කියන ඔය ත්‍රිකෝණය. දැන් අඳුරගන්න යන්නේ අහිමි වූ සුබ සාධනයේ කොච්චරද කියලා මේ රූප සටහන. මේකේ සමතුලිතය කීයද? 12යි. අවම මිල පැනෙවෙන් පස්සේ සපයන ප්‍රමාණය කීයද? 16ද 10ද? 16 සැපෙව්වට දැනේ. පාරිභෝගිකයා ගන්නේ 10යිනේ. ඒ නිසා නිෂ්පාදකයා ඇත්තට සපයන්නේ කීයද? 10යි. ඒ නිසා නිෂ්පාදකයා සපයන්නේ කීයද? 10ක ප්‍රමාණයක්. එහෙනම් අර සමතුලිතයේ තිබ්බ මට්ටම ප්‍රශස්ත මට්ටම සමතුලිත මට්ටම කීය දක්වා අඩු වෙනවද? 10 දක්වා. ඇත්තටම 16ක් හැදුනට නැහැ ගන්නේ නැහැ අධිසැපියක් හැදෙනවනේ. එහෙනම් වෙළඳ පොළේ ඇත්තටම සපයන්න ඕනේ කීයද? 10යි. එහෙනම් ඌර්ණ නිෂ්පාදන තත්ත්වයක් වෙනව නේද මේක? සපයල වැඩක් නැහැ ගන්න විදිහ සැපි බඩු කරන. ඌර්ණ නිෂ්පාදන තත්ත්වය. ඒ කියන්නේ අපි නිෂ්පාදන අතිරික්ත මේ ට්‍රපීසියම ගත්තේ. ඌර්ණ නිෂ්පාදන තත්ත්වයක් නම් වම් පැත්තේ ත්‍රිකෝණය නේද කිව්වේ? එහෙනම් මෙන්න මෙතන තියෙන්නේ කවුද? MC. මේ උඩින් ඉන්නේ කවුද? MB. MC සහ MB අතර පරතරය වෙන අර ත්‍රිකෝණයමයි නේද? එහෙනම් මතක තියාගන්න බදු සහනාධාර උපරිම මිල සහ සඵල අවම මිල යටතේ අහිමි වූ සුබ සාධනයයි අහිමි වූ සමාජ සුබ සාධනයයි පිහිටීමත් සමානයි වර්ගඵලයත් සමානයි න්‍යායාත්මකව විතරයි වෙනස්. තේරුණාද කතන්දරේ? එහෙනම් මේ රූප සතහනම තමයි ඔයාලගේ අහිමි වූ සමාජ සුබ සාධනය වගේම අහිමි වූ සුබ සාධනය වෙන්නේ. රූපේ ගිහිල්ලා ඒ ත්‍රිකෝණයම මාක් කරගන්න අහිමි වූ සුබ සාධනය කියලා. ඒතර ඒකේ ආපු වර්ගඵලයම තමයි අර වගුවේ අහිමි වූ සමාජ සුබ සාධනයටත් එන්නේ. සඵලවම මිලට එකම වර්ගඵලයමයි එන්නේ. ඒතර මෙතන වටිනාකම වලට ගන්න වෙනවා. ඒ ගන්න වෙන්නේ 10 සැපියුම් සමීකරණයට ආදේශ කරලා. මෙතන වටිනාකම 3.5 නේද? 3.5. ඒතර ඔයාලා ත්‍රිකෝණීය වර්ගඵලයේ එහෙම අහිමි වූ සුබ සාධනය දැන් මම හදන මේ ත්‍රිකෝණීය භාගයක් ආධාරකේ මම ගන්නම් මෙතන මෙතෙන්ට 2යි වැඩි කිරි උස මම ගන්නවා 1.5යි 1.5ම උත්තරේ 1.5යි. ඔයාලට අහිමි වූ සමාජ සුබ සාධනෙත් ඒකෙන්නේ අහිමි වූ සුබ සාධනෙත් ඒකෙන්නේ. හරි නේද? ඊට පස්සේ අතිරික්තයේ මිලදී ගැනීම නේද? උණ පූර්ණ කිරීම කරේනේ. උණ පූර්ණ කිරීම. මම උණ පූර්ණ කිරීම මාක් කරන්න මේ රූපෙම. මම උණ පූර්ණ කිරීම මාක් කරනවා. සමතුලිත මිල 4යි සමතුලිත ප්‍රමාණය 12යි. රජයේ අවම මිලක් පැනව 5ක පාරිභෝගිකය ඉල්ලන්නේ 10යි නිෂ්පාදකය 16ක් සපයනවා. පූර්ණ ගෙවීමක් කියලා කියන්නේ රජය පාරිභෝගිකය ගන්න ගන්නට මේ ප්‍රමාණය විකුණන්න සලසලා. මෙතන කැපෙන එකනේ. පාරිභෝගිකය ගන්න ගන්න රුපියල් 2ක් එන්නේ නැති වෙලාවට. රුපියල් 2ක් ආවා. ගන්න ගන්නට මුළු ගානම දීලා ඉතුරු කොටස රජය දෙනවනේ. කොහොමනෝනේ? එතන පෙර පාරිභෝගික අතිරික්තය තිබ්බේ 4 ඉඳලා උඩට. පස්සේ 2 ඉඳලා උඩ දක්වා වැඩි වුණා නේද? එතකොට මෙන්න මේ ට්‍රපීසියම් කොටස කවුරු අයිති කරගත්තද? පාරිභෝගික අතිරික්තය වැඩි වුණා. නිෂ්පාදන අතිරික්තය 4 ඉඳන් පල්ලෙහාට දාලා 5 ඉඳන් පල්ලෙහාටම ආවා. මේ කොටස නිෂ්පාදකයා අයිති කරගත්තා. මේ ඍජුකෝණාශ්‍රයම කවුරු වේදම් කරාද? රජය වේදම් කරා උණ පූර්ණ කිරීමේදී. කොයි කොටසද නැති උනේ? මේ ත්‍රිකෝණීය. මෙන්න මේ ඉස්සරහා තියෙන ත්‍රිකෝණය ඔයගොල්ලෝ මාක් කරලා ඇති. අහිමි වූ සමාජ සුබ සාධනීය කියලා. ආ කරලා දෙනවනේ. දැන් බලන්න අහිමි වූ සුබ සාධනීය හිතනකොට සමතුලිතයේ තිබ්බේ 12 කීය දක්වා වැඩි වෙනවද?
සමතුලිත තියෙන සපයන ප්‍රමාණය වැඩි වෙනවා. දැන් 16ම සපයන්න පුළුවන්. ඇයි ඒ 16ම ගන්නවනේ කවුද? විකුණන ගන්න විකුණන කියලා රජය කියනවා. දැන් 16ම විකුණන්න පුළුවන්. 16ම සපයනවා. පූර්ණ නිෂ්පාදන අධි නිෂ්පාදනයක්ද? අධි නිෂ්පාදනයක්. එහෙනම් මෙන්න මේ වක්‍රය අපි කියනවා MC වක්‍රය. මෙතන අපි කියනවා MB වක්‍රය. MC සහ MB අතර නිර්මාණය වෙන මෙන්න මේ ත්‍රිකෝණයම තමයි කවුරු වෙන්නේද? අහිමි වූ සුබ සාධනය වෙන්නේ. ඒ ත්‍රිකෝණයම තමයි අහිමි වූ සුබ සාධනය වෙන්නේ. දෙවනි රූප සටහනට අදාළව අහිමි වූ සමාජ සුබ සාධනයයි අහිමි වූ සුබ සාධනය දෙකම සමානයි. එහෙනම් බදු සහනාධාර උපරිම මිල සඵල අවම මිල සහ අවම මිල ප්‍රතිපත්ති යටතේ අවම මිල යටතේ අතිරික්තය මිලදී ගැනීම ඌණ පූර්ණ ගෙවීමනේ ඌණ පූර්ණ ගෙවීම කියන කාරණාවෙන් දෙන්න සමානද නැද්ද? සමානයි එකම පිළිදීම. කාගේ වෙනස් වෙයිද එහෙනම්? අතිරික්තය මිලදී ගැනීමේදී ඔක වෙනස් වෙනවා. මේ බලන්න. ඉල්ලුම කැපෙනවා මෙතන 20න්. මෙතන අගේ 10යි. සැපයුම් වක්‍රය මෙහෙම යනවා. MC කියලා කියන්නත් පුළුවන්. මේක D නැත්නම් MB ආර්ථික ප්‍රතිලාභ වක්‍රය. මෙතන ප්‍රමාණය මිල 4යි ප්‍රමාණය 12යි. මෙතන කැපෙන්නේ 1කින්. රජය අවම මිලක් පනවනවා කීයද? රුපියල් 5ක. අවම මිල රුපියල් 5යි. පාරිභෝගිකය ඉල්ලන්නේ 10යි. රජයේ සමේ මේ නිෂ්පාදන සමයනවා 16ක්. දැන් මේකේ රජය කියනවා පාරිභෝගික ඉල්ලන ප්‍රමාණය විතරක් විකුණලා. ඉතුරු ටික කියන්නේ ආ ගන්නම් කියන. රජය අතිරික්ත මිලදී ගන්නවා නේද? රජය අතිරික්ත මිලදී ගන්නකොට මෙන්න පෙර පාරිභෝගික අතිරික්තය මෙන්න පසු පාරිභෝගික අතිරික්තය. ඒ ත්‍රිකෝණය දක්වා අඩු වෙනවා. මෙන්න පෙර නිෂ්පාදන අතිරික්තය මෙන්න පසු නිෂ්පාදන අතිරික්තය. නිෂ්පාදන වාසි. ඔතනින් අපි දන්නවා රජයේ මුළු ඍජු කෝණාශ්‍රයෙන් වියදම දරනවා. හැබැයි නිෂ්පාදකයන් අලුතෙන් ගන්න පුළුවන් උනේ මේක විතරයි නේ. ඒ හැරුණාම මේ M අකුරේ හැඩේම මොකක් වුණාද? අහිමි වූ සමාජ සුබ සාධනය වුණා. මුළු M අකුරම අහිමි වූ සමාජ සුබ සාධනය වුණා. ඕකේ අහිමි වූ සුබ සාධනය කොහොමද ගන්නෙ? දැන් අතිරික්ත විලදී ගන්නවා කියන්නේ එතනදී 16ම සපයන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙනම් 12යි සමතුලිතයේ අධි නිෂ්පාදනයේ 16 දක්වා තියෙනවා නම් මේන් ඉන්නවා කවුද? MC වක්‍රය. මේන් ඉන්නවා MB. ඔය MC හා MB අතර පරතරය මේ දකුණු පැත්තේ ත්‍රිකෝණය තමයි අහිමි වූ සුබ සාධනය වෙන්නේ. අන්න එයා විතරක් වෙනස් වුණා. එයා මාක් කරගන්න. මුළු M අකුරම එනවා අහිමි වූ සමාජ සුබ සාධනයට. මේ දකුණේ ත්‍රිකෝණය විතරයි ආවේ අහිමි වූ සුබ සාධනයට. අහිමි වූ සුබ සාධනයට. හරිනේ? උතර ගණනය කරද්දී පැහැදිලිව ගණනය කරන්න ඕනේ. මුළු M අකුරේම වටිනාකම තමයි අහිමි වූ සමාජ සුබ සාධනය. දකුණේ ත්‍රිකෝණය තමයි අහිමි වූ සුබ සාධනය. අපි මෙතන එක අර අගේම දෙන්න ඊළඟ එකේ. අර අගේම ආවේ නෑ නේද? කලින් ආවේ වම් පැත්තේ ත්‍රිකෝණය. සඵලවම මිලින් වම් පැත්තේ ත්‍රිකෝණය. ඌණ පූර්ණ ගෙවීමේ දකුණු පැත්තේ ත්‍රිකෝණය. එතනදී කීයක් ආවද? සමාජ සමස්ත මේ සමාජ සුබ සාහිමි කීයක් ආවද? 6ක් ආවා. මේකෙත් 6 වෙනව නේද? ඔව් නේද? ඒ කියන්නේ ඔයාලට කලින් අර පගුවේ ඇතුලේ ඌණ පූර්ණ ගෙවීම යටතේ අහිමි වූ සමාජ සුබ සාධනයේ ආපු වටිනාකමමයි එන්නේ. එනේ 6යි. 6යි. අහිමි වූ සමාජ සුබ සාධනත් අහිමි වූ සුබ සාධන 6 තමයි ආවේ. දැන් මෙතනදී වෙනස්. මෙතනදී ඔයාලට M අකුර හැටියට කීයක් ආවද? 28ක් ඇවිල්ලා තියෙනවා. M අකුර හැටියට 28ක් ආවා. දැන් මෙන්න මේ ත්‍රිකෝණය ගන්නකොට මෙතනදී අවස්ථාව අපි ගන්නේ රුපියල් 2යි නේ ආවේ. එතකොට මෙන්න මේ ත්‍රිකෝණය මේකෙ තිබ්බේ M අකුරේ හැටි M අකුරේ හැඩේම තිබ්බ මෙතන. මේ මුළු හැඩේම තිබ්බා. මෙතනදී පුංචි ත්‍රිකෝණයක්. මේ පාදයේ තියෙනවා 3ක්. මේ පැත්තේ පාදයේ තියෙනවා 4ක්. ඒ ත්‍රිකෝණේ වර්ගඵලය ගන්නේ භාගයක් ආධාරකයේ වැඩි කිරීම උස 3යි 2යි 2යි 6යි. තුන්වෙනි අවස්ථාවේ අහිමි වූ සමාජ සුබ සාධනයේ 27ක් වෙනවා. අහිමි වූ සුබ සාධනයේ ඉන්නේ 6යි. අරගෙන 6යි. හරි නේද? ඔව් අවස්ථා තුන. ඔව් සෑහෙන වටින කොටසක් අහිමි වූ සුබ සාධනයේ සහ අහිමි වූ සමාජ සුබ සාධනයේ. අහිමි වූ සමාජ කියද්දී පාරිභෝගික අතිරික්තයේ නිෂ්පාදන අතිරික්තයේ වෙනස වෙච්ච ආර්ථික අතිරික්තයේ වෙනසට රජයේ වියදම වාදයම ගලපන්න ඕනේ. අහිමි වූ සුබ සාධනයේ කියද්දී ඌණ සැපයුමක් හෝ අතිසැපයුමක් කියන කාරණා දෙකත් එක්ක ආර්ථික පිරිමේ ආර්ථික ප්‍රතිලාභ අතර පරතරයක් එක්ක නිර්මාණය වෙන කොටස.
ඔච්චරයි. සම්පූර්ණ කරලා වගුවත් ඉවර කරන දැන් ඔයාලා අවම් මිල යටතේ සඵල අවම් මිල පුන පූර්ණ ගෙවීම අතිරික්ත මිලදී ගැනීම ඉවරයි. ඊට පස්සේ ඒකේ වගු තුනක් ඉවරයි. ඒකේ නිර්වචන දෙකක් ඉවරයි. අහිමි වූ සුබ සාධනය අහිමි වූ සමාජ සුබ සාධනය කියන කතන්දරෙත් ඉවරයි. ඔය කොටස ඔක්කොම ඉවරයි. අපිට ඉතින් පස්සේ මේක කතා කරන්න තියෙන්නේ නම්‍යතාවයත් එක්ක බදු සහන ආකාර වෙනස් වෙන විදිහ. ඊළඟ දෙක කතා කරමු. මේක සෑහෙන වැදගත් කොටසක්. හොඳට තේරුම් ගන්න. දැන් ඔයාලට ඔගේ විභාග ස්වරූපේ ගණන් හදන්නත් පුළුවන්. පැහැදිලි මේ කොටසයි. වැරද්දක් තියෙනවා හදා ගන්නත් බැහැ.